ඉතින් මෙන්න මේ වගේ Facebook YouTube දෙකෙන්ම AI වලින් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ඒකට කන්සෙප්ට් තියෙනවා. මේ එක කන්සෙප්ට්. ඉතින් ගොඩක් අය අර නිකාම් පොඩියට පින්තූරයක් දාලා ඒක AI වලට ජෙනරේට් කරලා එහෙම වෛරල් වෙන්නත් බෑ. මොකද ඒවා මුල දවස්වල නගියා දැන් එහෙම යන්නේ නැහැ. ඉතින් අපි කන්සෙප්ට් එකක් තීරණය කරන්න ඕනේ. ඉතින් මේක එක නිච් එක බලන්න. දැන් මේවා ඔයගොල්ලෝ දැකලා ඇති. යන views ගාන බලන්න. මාර විදිහට views යනවා. අපි දැන් මේ වගේ එකක දැන් බලන්න views stat ගිහිල්ලා බැලුවොත් මේ ඒගොල්ලෝ කොච්චර ඩොලර් ගාණක් හොයනද මේ ලොකු පරණ ඒ කියන්නේ අලුත් මේවා නෙමෙයි ඒ කියන්නේ අලුතෙන් හදපු channel බලන්න මේ නිකම් මොකක් හරි දෙයක් මේ විදිහට තියෙන එක ටට්ටක් ගාලා අර ඒ කියන්නේ නිකන් එතන වීඩියෝ එකක් කැමරාවක් අල්ලලා තියලා ටක් ගාලා ඊළඟ ලෙවල් එකට අර before after එන process එක තියෙන නිෂ් එක. ඉතින් මේ නිෂ් එක හරිය ලේසියෙන් ඕගොල්ලන්ට හදන්න පුළුවන්. අපිට මේකට භාවිතා කරන්න ටූල් කීපයක් විතරයි යන්නේ. ඉතින් ඒ වගේ ඕන තරම් channel ඕගොල්ලෝ දැනටත් දැකලා ඇති. ඕගොල්ලෝ ආසාවෙන් බලලා ඇති. ඉතින් මේ මම පෙන්නුවේ මේක ඔයාටත් කරන්න පුළුවන් පොඩියට concept ටික විතරයි අල්ලගන්න ඕනේ. ඉතින් ඔයා YouTube වල Facebook වල AI වලින් සල්ලි හොයනවා නම් හරි නිෂ් එකකට හරි concept එකකට මේ එක concept එක මේවා ඕන තරම් concept තියෙනවා. ඉතින් අපි ඉස්සර Facebook monetization නැති වීඩියෝස් උත් අපේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා. නමුත් දැන් මේවා ඇවිල්ලා දැන් Facebook ලංකාවට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ තියෙන්නේ. දැකලා තියෙනවනේ මේවා ඕන තරම් කට්ටිය දැකලා ඇති. හරි satisfying. ඉතින් මේක අනිකේ ස්පීඩ් ටක් ගාලා motions යන හින්දා ඒක බලා ඉන්න ආසයි. ඒ කියන්නේ අපි ටක් ගාලා එතන skip කරලා යන්නෙත් නැහැ. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් short වීඩියෝ හදලා සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ එකකට ඔයාගේ internet connection for computer හැම ස්පීඩ් නම් සාමාන්‍යයෙන් පැය කාලෙක වුණත් හදන්න පුළුවන්. ඉතින් මම ඔන්න prompt දෙකක් ගත්තා. එතකොට මේ තියෙන master prompt එක මේ තියෙන ඒකේ වීඩියෝ prompt එක. මේකට අපිට ChatGPT ඊළඟට මම මේකේ Whisk එක use කරනවා, Flow එක තියෙනවා, Gemini use කරනවා. එතකොට මේ ChatGPT කරනවා මේක ඇවිල්ලා Gemini වල තියෙනවා features. එතකොට මම මුලින්ම කරන්නේ අර prompt එක දාගන්නවා. master prompt. එතකොට එයා හදනවා එතකොට මේ master prompt එකේ තියෙනවා options 15ක් දෙන්න කියලා තියෙනවා. එතකොට options 15ක් දෙනවා. ඊට පස්සේ අපිට කියෝලා අපිට කැමති දෙයක් හදන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ ඊළඟට එයා කියනවා මේකෙන් අපි කැමති එකේ number එක දෙන්න කියලා. එතකොට අපිට කැමති එක. ඒ කියන්නේ මේක ඔන්න dining room arrangement එක, bathroom, kitchen ඉතින් එක එක විදිහට දෙනවා master bedroom arrangement එකක් එක ඊළඟට මේ prompt එකක් දුන්නාම ඔක්කොම අපිට හදලා දෙනවා. ඉතින් අපිට ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද අපිට කලාත්මකව හිතන්න ඒ දෙයක් නැහැ. ඒතකොට මම මෙතන 4 වෙනි එක. ඒ කියන්නේ bathroom arrangement එකක් දැන් ටෙස්ට් කරන්න හදනවා. ඒතකොට මම 4 කියලා දැම්මා. එතකොට ඔන්න ChatGPT එකෙන් දෙනවා මෙහෙම මේ image prompt 1 මේකේ දෙවෙනි image prompt එක ඊළඟට තුන්වෙනි image prompt එක. මේක ඕගොල්ලන්ට තව ඕනනම් දිගට ගන්න පුළුවන් prompt ගන්න වැඩි කරන්න. හැබැයි මම මෙතෙන්දි මේ ප්‍රමාණය තමයි ගන්නෙ. මොකද නැත්තම් කාලේ වැඩිපුර යන්නේ. එතකොට මම ඊළඟට මේකේ පළවෙනි prompt එක copy කරගෙන මේක Whisk එකට යනවා. Whisk කියන්නේ Google Gemini Nano Banana ඒ ඔක්කොම එකට තියෙන. එතකොට Whisk එකත් ඕගොල්ලන්ට free තියෙනවා. එහෙම නැත්නම් paid මේක නම් මම paid version එකක් මොකද අපි ගොඩක් මේවා generate කරන හින්දා. එතකොට Whisk එකට ගිහිල්ලා මේකේ master prompt එක අරගෙන ඒ කියන්නේ අපි master prompt එකෙන් ගත්ත ChatGPT එකේ පළවෙනි prompt එක prompt 1 එක copy කරගෙන paste කරගන්නවා. ඊළඟට අපිට මේකේ අපිට ඕන ප්‍රමාණයට settings හදාගන්න පුළුවන්. ඒ කියන්නේ size එක. දැන් අපි vertical video හදනවද නැත්නම් YouTube අර පළල වීඩියෝ හදනවද ඒ වගේ settings ටික ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඉතින් මේ හරි සරලයි මේවා user friendly. ඊළඟට මේ seeds එක මම lock කරගන්නවා. මෙතන seeds ටික මම lock කරගත්තා. lock කරගත්තාම ඉතින් මේ අර ඕගොල්ලන්ට nano banana icon එකක් පේනවා. මොකද මේක Gemini එකක් ඉඳ ඊළඟට ඔන්න මෙහෙම generate වෙනවා. හැබැයි මම මෙතන දැන් generate වෙන්න තිබ්බහම මේ විදිහට generate වුණා. හැබැයි දැන් මට මේක set වෙන්නේ නැහැ. මට ඕනේ දිග අතට. ඒ කියන්නේ අපි හිතමු phone එකක් තියනවා වගේ
තමයි මොකද ෂෝට් වීඩියෝ එකක් කරන හින්දා. එතකොට අපි කරන්නේ මම ඕනම් මේකත් සේව් කරගන්න. ඊළඟට අපි settings වලට ගිහිල්ලා මේක අපිට හදා ගන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලෝ long video format එකකට යන කෙනෙක් නම් මේක භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් එතකොට මම ආයේ මේ prompt එක අරගෙන දෙවෙනි prompt එකත් copy කරලා දා ගන්නවා. විස්ක් එකට දාලා ජෙනරේට් කරනවා. හැබැයි මෙතෙන්දි මට මේක සැටිස් වෙන්නේ නැහැ. විස්ක් එකේ එන විදිය මම දැන් ඕගොල්ලන්ටත් කියන්න මම දැන් ඔන්න මම පෝර්ට්‍රේට් දාලා බලනවා. මොකද මට පෝර්ට්‍රේට් ඕනේ හින්දා ඊළඟට ඔන්න අපි ජෙනරේට් කරලා බලමු. එතකොට පොඩි වෙලාවක ඔන්න ජෙනරේට් වුණා. ඊළඟට මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. Tamanට කැමති ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට මම එකක් සිලෙක්ට් කරගන්නවා. ඒක සේව් කරගත්තා. හරි. ඊළඟට අපි ආයේ මේකට prompt එකක් දැම්මොත් එයා එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒ කියන්නේ අපේ chat GTP එකේ ආපු prompt ටික. ඉතින් හරි සරලයි. මම ටට්ටක් ගාලා step මේක speed කියාගෙන යන්නේ. ඕගොල්ලන්ට මේක නවත්තලා වුණත් බලන්න පුළුවන්. ඔන්න ජෙනරේට් කරපුවා. හැබැයි මේවැකෙන් මේකම වුණාට පොඩි ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් ඒකට මම මොකද කරන්නේ? ඒ හින්දා මම මේක වෙනුවට මම මෙතනින් යනවා ඊළඟට Gemini වලින් banana ඒ කියන්නේ වලින් ජෙනරේට් කරන්න තමයි යන්නේ. ඉතින් මේක ගැටලුවක් නැහැ, ලොකුම ගැටලුවක් නැහැ. නමුත් මම මීටත් වඩා ක්වොලිටි එක බලාපොරොත්තු වෙන හින්දා තමයි මම යන්නේ. ඉතින් මේ තියෙන්නේ මේකෙන් මේ ජෙනරේට් එක. ඒ කියන්නේ විස්ක් එකෙන් ජෙනරේට් වුණ ටික. හැබැයි මම මේකේ පළවෙනි ඉමේජ් එක. එතකොට මෙන්න මේ පළවෙනි ඉමේජ් එක විස්ක් එකෙන් ගත්ත පළවෙනි ඉමේජ් එක අරගෙන ඉතුරු ටික Gemini වලින් ජෙනරේට් කරන්න හදන්නේ. එතකොට මම මුලින්ම Google Gemini එකට ගිහිල්ලා අර දෙවෙනි prompt එක කියන්නේ පළවෙනි එක ජෙනරේට් කරා දෙවෙනි prompt එක copy කරගත්තා. එතකොට දෙවෙනි prompt එකේ තියෙන්නේ මෙතනින් අර motion ටිකත් එක්ක නිකන් cinematic view එකක් එන විදිහට දාලා තියෙන්නේ. එතකොට මම Gemini Pro කියන එක මෙතෙන්දි select කරගන්නවා. මොකද මෙතන මට quality image එකක් දාන්න හින්දා. ඉතින් ඔයා මේ වගේ AI වීඩියෝ මහ දන්නවා නම් මේ වගේ බයි කරත් ගැටලුවක් නැහැ. ඊළඟට ඔන්න loading නෑ ඔන්න image එක වලට බලන්න අරිට වඩා වෙනම level එකකට ආවා. හරි. මම ඒක download කරගත්තා. ඊළඟට මම ඊළඟ prompt එකට යනකොට මේක save කරගෙන මේක තමයි අපි ගන්නෙ. ඒ කියන්නේ අපි දැන් Google Gemini වලින් Nano Banana වලින් හදාගත්තා. එතකොට අපි ඒක මම අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ ඊළඟ prompt එක image 3 එකේ ඊළඟ prompt එක අපේ වීඩියෝ එකේ ඒ prompt එක ගන්නවා. ඒ කියන්නේ අපි මෙතෙන්දි කරන්නේ මුලින්ම image ටික හැදුවා. ඒ image අතර වෙන සිද්ධිය වීඩියෝ එකක් කරන්න හදන්නේ. මේක සරලයි. එතකොට ඔන්න මම මෙතන paste කරගත්තා. ඊට පස්සේ මේක ජෙනරේට් වෙන්න දුන්නා. ඉතින් මේ Nano Banana freely ඕගොල්ලන්ට කරන්න පුළුවන්. මේ වෙන්දි හැබැයි limitation තියෙනවා දවසට මෙච්චරයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඕගොල්ලන්ට account කීපයක් තියෙනවා නම් දෙක තුනකින් කරලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකක් buy කරා කියලා ලොකු ගැටලුවකුත් වෙන්නේ නැහැ. ඔයා content creation වලටම බහින කෙනෙක් නම්. හරි. ඊළඟට ඔන්න ඊළඟ එක දැන් ජෙනරේට් වෙනවා. ඊට පස්සේ බලන්න ඒක ජෙනරේට් වුණ එක. බලන්න අරකට වඩා කොච්චර quality එකට ආවද කියලා. හරි. දැන් වැඩේ හරි. ලස්සනයි. මට අවශ්‍ය ස්ටෙප් 3කට වීඩියෝ එක ජෙනරේට් කරා. මුලින්ම before තිබුණ විදිය, ඊට පස්සේ වැඩේ යන අතර ඊළඟට එතනින් පස්සේ final touch එක. හොඳ ලස්සන. ඊළඟට මම එතෙන්දි ගන්නේ flow එක. flow එකෙන් තමයි අපි වීඩියෝ එක ජෙනරේට් කරන්නේ. මේකත් Google Gemini. එතකොට flow එකට ගිහිල්ලා අපි දාගන්න ඕනේ මුල්ම image එක. එතකොට මම මෙතන portrait හදා ගන්නවා, output එක එකක් දා ගන්නවා. ඊළඟට මෙතන මම quality එක වැඩියෙන් දා ගන්නවා. ඒ කියන්නේ මොකද මට ටිකක් හොඳ quality වීඩියෝ එකක් ගන්න හින්දා. එතකොට දැන් අපි පිටරට audience එකකට ගන්නකොට ඒක හොඳයි. ඊළඟට මම ඇදලා ගන්නවා අර අපි හදාගත්ත පළවෙනිම image එක. ඒ කියන්නේ Wix එකෙන් හදාගත්ත පළවෙනි image එක ඇදලා ඊට පස්සේ අපි ඒක frame to fit video කියලා දාගන්නවා. මොකද නැත්තම් අර අපිට ඒකේ දැන් අපි මෙන්න මේ size එක මේක ටිකක් ලොකුවට එන හින්දා මේක portrait කරලා frame to fit විදිහට දාගන්නවා. ඊළඟට අපි ගන්නවා දෙවෙනි image එක. දෙවෙනි image එක කියන්නේ අර motions එක්ක හැදෙන වීඩියෝ එක. මොකද අපි මේ දෙක අතරේ motions ඒ කියන්නේ යන සිද්ධිය තමයි හදාගන්න හදන්නේ. ඒකත් අපි අරගෙන අප්ලෝඩ් කරලා ඉතින් මේවා හරි සරලයි. ඕගොල්ලන්ට පැය භාගයක් මහන්සි වුණා නම් එකක් ඊළඟට පැය කාලෙන් මේවා හදාගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කරන ඊළඟ වැඩේ තමයි අපි යනවා
නැනෝ මේ අපේ ප්‍රොම්ප්ට් එකට මාස්ටර් වීඩියෝ ප්‍රොම්ප්ට් එක තියෙනවා මම ගැමි ඇකඩමි එකේ මම හදපු එක ඒක අපි කොපි කරගත්තා ඒ ප්‍රොම්ප්ට් එක දානවා. ඉතින් ඕගොල්ලන්ට මේකට අමතරව මේ ප්‍රොම්ප්ට් එක දාලා තිනවා. ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. තව මේවා ඕගොල්ලෝ වැඩි දියුණු කරලා ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඊළඟට ඔන්න මම පේස්ට් කළා. ඔන්න ජෙනරේට් කරා. එතකොට ඔන්න ජෙනරේට් වෙගෙන යනවා. හැබැයි මෙතන මම පොඩි දෙයක් කරන්න ඕනේ ජෙනරේට් එතෙන්දි මට එකක් අමතක වුණා ෆ්‍රේම් ටු වීඩියෝ කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ මෙතෙන්දි. ඒ කියන්නේ ෆ්‍රේම් ටු වීඩියෝ එක ඒක මතක තියාගන්න. ඊළඟට තමයි අපි ඒ දේ දෙන්නේ නැත්තම් අර ටෙක්ස්ට් ටු ඉමේජ් ටෙක්ස්ට් ටු වීඩියෝ හරියන්නේ නැහැ. ඊළඟට මම මෙතන පෝර්ට්‍රේට් දීලා ක්‍රොප් කරලා අර ස්ටෙප් ටිකටම මේ එකෙන් එක කියන්නේ අපි ළඟ ඉමේජ් සෙට් එකක් තියෙනවා පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක. ඒ අතර අපි හදනවා. එතකොට අපි වීඩියෝ කෑලි දෙකක් හැදෙනවා. ඒ දෙක එකට බත් කිරීමක් කරන්න යන්නේ. ඊට පස්සේ ඔන්න අපි අරක පේස්ට් කරා ප්‍රොම්ප්ට් එක මාස්ටර් වීඩියෝ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් වෙන්න දුන්නා. ඉතින් මම මේක අර වැඩි කෑලි කපලා තමයි ඕගොල්ලන්ට පෙන්නන්නේ නිකන් කාලේ ගොඩක් යන හින්දා. ඊට පස්සේ ඔන්න ජෙනරේට් වෙනගෙන යනවා. ඊළඟට ඔයා භාවිතා කරන software එකෙන් ඒක CapCut වෙන්න පුළුවන් මොකක් හරි ඕගොල්ලෝ වීඩියෝ එඩිටිං භාවිතා කරන software එකකින් අර වීඩියෝ ක්ලිප් දෙක join කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේකට පොඩි කාලයක් සමහර විට ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව කාලය ගත වෙයි. ඒ හින්දා තමයි මම ස්ක්‍රීන් රෙකෝඩර් එකක් දාලා මෙතන කරන්න ගියේ. මොකද මෙතන මම කරන්න ගියා නම් සමහර මට පැය භාගයක් විතර ගත වෙනවා. මම හිතනවා මේ කම්ප්ලීට්ම කෑල්ල මට විනාඩි 10කින් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න බලන්න වීඩියෝ එක ජෙනරේට් වුණා. අපි ප්ලේ කරලා බලමු. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මම මේක අප්ස්කේල් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. පොඩි කාලයක් යනවා. හැබැයි high quality වීඩියෝ එකක් තමයි ඩවුන්ලෝඩ් කරගන්නේ. අප්ස්කේල් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ වගේම අපි මේ විදිහට ඊට පස්සේ ඊළඟ ෆ්‍රේම් එකට ඒ කියන්නේ දෙවෙනි ෆ්‍රේම් එකේ ඉඳන් අන්තිම ෆ්‍රේම් එක වෙනකන් වීඩියෝ එකත් ජෙනරේට් කරගන්නවා. ඒකත් ක්‍රොප් කරලා මෙතන මේ ෆ්‍රේම් ටු වීඩියෝ දුන්නා. මෙතන ස්ක්‍රිප්ට් එක දුන්නා ජෙනරේට් කරා. ඔන්න වැඩේ ඉතින් හරි සරලයි. මෙන්න වීඩියෝ දෙක ඇදලා CapCut එකට දාගත්තා. මේ බලන්න වැඩේ යන. ඉතින් හරි සැටිස්ෆයින් බලන් ඉන්න ආසයි. ඉතින් ඕගොල්ලන්ටත් මේ දේ ඕගොල්ලොත් මේක concept එක මම ඉස්සරහට තව එක එක හොඳ niche concept ටිකක් දෙන්න. බලන්න මේ කොච්චර සරලද කොච්චර ආසාවෙන් අපිට බලන්න පුළුවන්ද. ඉතින් අපි තව වීඩියෝ එකකින් හමු